2027 එලෙවල් ICT කරන්න ඉන්න 2026 දී එලෙවල් ICT කරන්න ඉන්න ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් මේ 2027 එලෙවල් ICT කරන ළමයි කියන්නේ මේ පාර O level ලියපු ළමයි. 2026 කියන්නේ ගිය පාර O level ලියපු ළමයි. එතකොට පුතේ මෙන්න මේ දෙගොල්ලොම එකතු කරලා මම විශේෂ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. මේක ඉතාමත් වැදගත් මෙන්න මේ කාණ්ඩ දෙකට. ඒ තමයි මේ පාර O level ලියපු ළමෙක් ඉන්නවා නම් එයාට A level ICT විෂය නිර්දේශය ඉක්මනට ඉවර කරගන්න ඕන නම් ඒ කියන්නේ අවුරුදු එකහමාරක් ඇතුළත ඉවර කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ඔයාගේ සිලබස් එකේ තියෙන සියලුම කාරණා ටික අවුරුදු එකහමාරක් ඇතුළත ඉවර කරගන්න. ඒ වගේම දැනට 2026 A level කරන්න ඉන්න නමුත් දැන් පන්ති ගිහිල්ලා පොඩ්ඩක් විෂය අනාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මුල ඉඳන් සියලුම විෂය නිර්දේශය ආවරණය කරගන්න ඕන නම් එයාලටත් අවුරුදු එකහමාරකින් මොකද එයාලගේ විභාගේ තියෙන අවුරුදු එකහමාරකින්නේ. තව අවුරුද්දයි මාස 6ක් තියෙනවා 2026 දරුවන්ට. මම මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ අන්නේ 2026 දරුවෝ සහ 2027 මේ පාර O level ලියපු ඉක්මනට සිලබස් එක කවර් කරගන්න ඕන ළමයි ටාගට් කරලා. එතකොට ඔයාලට අහන්න පුළුවන් සර් 2026 එහෙම ඉක්මනට කවර් කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට යන පන්තියක් නැද්ද? තියෙනවා පුතේ. ඒකත් මම මේක දැනුවත් කරනවා. එතකොට මේ මුලින්ම දැනුවත් කිරීම කරන්නේ මුලින්ම මේ පාර O level ලියපු ICT කරපු ළමෙක් ඉන්නවා කියලා හිතනද එයාට A level ICT කරන්න ඕනේ. එයාට චුට්ටක් ඉක්මනට සිලබස් එක කවර් කරගන්න ඕනේ. ඇත්තටම ඉක්මනට කියන්නේ අපි මේ ප්‍රොජෙක්ට් එකේ අනිවාර්යයෙන්ම සිලබස් එක ඉවර කරනවා අවුරුද්දයි ඒ කියන්නේ අවුරුදු එකමාරකින්. අවුරුද්දයි මාස 6යි අවුරුදු එකමාරකින් ඒ කියන්නේ හරියටම මාස 18කින් හරියටම මාස කීයකින්ද පුතේ 18කින් ඔයාගේ සිලබස් එක ඉවර කරනවා. ශ්‍රී ලාංකීය උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ප්‍රතිඵල උඩු යටිකුරු කරමින් මෙවර කලාංශී දිවයිනේ ICT ප්‍රථම ඇතුළුව ලංකාවේ මුල් ස්ථාන 10න් 9ක් බිහි කළ ලංකාවේ අද්විතීය ප්‍රතිඵලවල අයිතිකරුවා ප්‍රවීණ දේශක දනුෂ්ක රවිශාන් දිවයිනේ පළමුවෙනියා දිවයිනේ දෙවෙනියා තුන්වෙනියා පස්වෙනියා හත්වෙනියා නවවෙනියා සහ දහවෙනියා ඇතුළුව දිවයිනේ මුල් ස්ථාන 10න් 9ක් බිහි කළ කිසිවකට සමකල නොහැකි උසස් පෙළ ICT පාඨමාලාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය උසස් පෙළ නව පන්ති අරබයි රජ වෙන්න ඒ ගන්න හරි තැනක ඉඳ ගන්න ලියාපදිංචි වීමට WhatsApp හරහා සම්බන්ධ වන්න 070 116 36 32 077 640 40 50. හරි එතකොට 27 ළමයෙක්ට හරිනම් විභාගේ තියෙන්නේ තවත් අවුරුද්දකින්. මොකද 26 ළමයාගේ විභාගෙ ලියලා සාමාන්‍යයෙන් එයාලගේ විභාගේ තියෙන ඊළඟ අවුරුද්දේ. ඒතකොට අවුරුද්දක් විතර කාලයක් තියෙනවා. විභාගේ පොඩ්ඩක් අර අගෝස්තු වලට ආවොත් සරලව ගත්තොත් අගෝස්තු වලට ආවොත් බොහෝ විට මාස 10ක් විතර තමයි වෙන්නේ. එහෙනම් මාස 10ක් හෝ අවුරුද්දකට කලින් ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ සිලබස් එක ඉවර කරගන්න මේ 2027 ළමයෙක් අපේ මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුණොත්. ඒතර 26 ළමයෙක්ටයි මේක වැදගත් වෙන්නේ. 26 ළමයෙක් ඉන්නවා මේ වෙද්දී ඔයාලා පන්ති වලට ගිහිල්ලා හරියට ඒක කවර් කරගන්න බැරුව චුට්ටක් අයිති අනාගෙන දැන් අමාරුයි කියලා හිතන ළමයෙක් ඉන්නවා නම් මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මාස 18යිනේ. ඔයාලට තියෙන්නේ හරියටම අවුරුද්දයි මාස 6යි. ඒ කියන්නේ මාස 18යි. ඒ මාස 18 ඇතුළත විභාගෙ වෙද්දී හරියටම පාඩම් ඔක්කොම ටික ඉවර කරගෙන ඒකට අදාළ සියලු පේපර්ස් ටික කවර් කරගන්න මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ. ඒතර මේ දැනුවත් කිරීම වැදගත් වෙන්නේ පුතේ 2027 ළමයෙක් ඉන්නවා A level ICT කරන්න. එයාට පොඩි උනන්දුවක් තියෙනවා. අවුරුද්දකට විතර කලින් මාස 10කට විතර කලින් සිලබස් එක ඉවර කරගන්න. සරලවම කිව්වොත් එයාට ඕනේ 27 ළමයාට ඕනේ 26 ළමයි විභාගයට යද්දි එයාගේ සිලබස් එක කවර් කරගන්න. එහෙම ළමයෙක් ඉන්නවා නම් මේ ප්‍රොජෙක්ට් එක වැදගත්. ඒතර 2026 ළමයෙක් ඉන්නවා නම් ඒ 2026 ළමයාට අවශ්‍යයි මුලින් ඉඳන් පටන් අරගෙන ඔක්කොම ටික කරගන්න. අන්න ඒ දෙගොල්ලන්ටම මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. මම නැවතත් කියනවා 2027 ළමයිට සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් යනවා. මොකද මේකේ චුට්ටක් ධාරිතාවය වැඩි. සිලබස් එක ඉක්මනට ඉවර කරනවා කියන්නේ ඔයාලට චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. 27 ළමයට 26 ළමයා කොහොමත් මහන්සි වෙන්න වෙනවා. ඌට මහන්සි වෙන්න බැයි නම් මේකට සම්බන්ධ වෙන්නත් එපා. යා ඉතින් වෙන අතක් බලා ගන්න. හැබැයි 2027 ළමයෙක් අවුරුද්දකට කලින් සිලබස් එක ඉවර කරනවා කියන්නේ මාස 10කට විතර කලින් සිලබස් එක ඉවර කරගන්නවා කියන්නේ ඔක්කොම පාස් පේපර්ස් ටික කරගන්නවා කියන්නේ එයාට චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. එහෙම ලොකු ධාරිතාවයක් නැති ළමයි ඉන්නවනේ. සර් එහෙම ඕනේ නැහැ. සිලබස් එක සාමාන්‍ය විදිහට මට ඉවර කරගෙන ඒ විදිහට කරත් ඇති දෙකෙන් මේක ගන්න පුළුවන්. හැබැයි මේකේදී ඔයාලට තව වැඩිපුර වැඩ යමක් කරගන්න පුළුවන්. මොකද කාලය ඉතුරු වෙන නිසා.
එහෙම ළමයෙක් ඉන්නවා නම් එයාට සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකකුත් මේක ඇතුළේ තියෙනවා. හරි. ඔන්න එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ ප්‍රොජෙක්ට් එකෙන් හරියටම කොහොම හරි කමන්නේ අවුරුද්දයි මාස 6න් ඒ කියන්නේ මාස 18කින් ඔයාගේ සිලබස් එක කවර් කරනවා. ඒතර අවුරුද්දයි මාස 18 මාස 18කින් සිලබස් එක කවර් කරනවා කියන්නේ පුතේ 27 ළමයෙක් මේ පන්තියට ආවොත් චුට්ටක් මහන්සි වෙලා මාස 10කට අවුරුද්දකට කලින් සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. 26 ළමයෙක් ආවොත් මුල ඉඳන්ම පටන් අරගෙන හරියටම විභාගෙ වෙද්දි සිලබස් එක කවර් කරන්න පුළුවන්. එහෙම ළමයි දෙගොල්ලකට තමයි මේ ප්‍රොජෙක්ට් එක. පැහැදිලිනේ? හරි. මේකේ නම මොකද ළමයි අපේ හැම ප්‍රොජෙක්ට් එකකටම නමක් තියෙනවා. හේතුව ඔයාලා අපෙන් පන්තිය ගැන අහද්දි මොකද්ද මේකේ නම කියලා ඇහුවම අපි දන්නවා මේ ප්‍රොජෙක්ට් එකේ වෙන්න ඕන මොනවද කියලා. ඒ නිසා මේකට නමක් තියෙනවා. මේක පුතේ The Last Chance. මොකද්ද අපේ ප්‍රොජෙක්ට් එකේ නම? 2027 2026 A level ICT The Last Chance. මේකේ සිලබස් එක හරියටම අවුරුද්දයි මාස 6කින් ඒ කියන්නේ අවුරුදු 1කමාරකින් ඔයාගේ ඉවර කරනවා. ඒ වගේම මේකෙදි සම්පූර්ණ තියරි ටික ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙනවා පුතේ පාඩම් 13ක්. ඒක ඔයාලා දන්නවනේ. දන්නේ නැත්නම් මම මේකේ ආරම්භක සම්මන්ත්‍රණයේ දිනේ දැනුවත් කරනවා. ඒ ආරම්භක සම්මන්ත්‍රණ දිනේට ඇවිල්ලා ඒ සිලබස් එක ගැන අවබෝධයක් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒතර මේ ලාස්ට් chance කියන ප්‍රොජෙක්ට් එකෙන් පුතේ ඔයාගේ සම්පූර්ණ තියරි ටික සහ සම්පූර්ණ පේපර්ස් ටික කිව්වේ පාස් පේපර්ස් ඔක්කොම ටික කවර් කරනවා. හරි මෙන්න මේ යට තියෙන නම්බර්ස් දෙක ලියාගන්න 0.77 6 40 40 50 0.7 11 63 63 දෙක කියන නම්බර්ස් දෙක ලියාගන්න මේ දෙකට තමයි ඔයාලා WhatsApp කරන්න ඕනේ. හරි මං චුට්ටක් දැන් දැනුවත් කරන්නම් මේ ප්‍රොජෙක්ට් එකේ වැදගත්කම සහ මේක කොහොමද කෙරීගෙන යන්නේ කියලා. පුතේ මේක කාටද මේ ප්‍රොජෙක්ට් එක කාටද? හරි අංක 1 2027 A level exam කරන ඒ කියන්නේ මේ පාර O level ලියපු ළමයෙක්ට මාස 8කට මාස 10කට ඒක අවුරුද්දක් වෙන්නත් පුළුවන්. ඔයාගේ විභාගයේ ඒ කියන්නේ හරියටම මාස 18කින් මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරනවා. මේ ප්‍රොජෙක්ට් එක මාස 18කින් ඉවර කරනවා කියන්නේ ඔයාගේ විභාගයට අවුරුද්දකට මාස 7කට මාස 10කට විතර කලින්. මොකද එක්සෑම් එක එහෙම වෙන්න පුළුවන් මේ යන තත්ත්වෙත් එක්ක ඒකයි මම එහෙම කිව්වේ. හරි මාස 8කට පෙර සිලබස් එක අවසන් කරගන්න කැමති අයට තමයි මේ ප්‍රොජෙක්ට් එක සමහර විට මාස 8කට නැතුව මාස 10ක් විතර වෙන්න පුළුවන්. ඒක එක්සෑම් එක කල් යන විදිහ අනුව තීරණය වෙනවා. හරි එතකොට 2027 ළමයෙක්ට දල වශයෙන් මාස 8 10 අවුරුද්ද ඇතුළ සීමාව තුළ මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ මාස 8කට කලින් මාස 10කට අවුරුද්දකට වගේ කලින් සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. ඒක මම හරියටම කියන්නේ නෑ. ඒකට හේතුව මොකද සාමාන්‍යයෙන් ඊළඟ අගෝස්තු වල විභාගය આવොත් ඔයාලට මාස 10කට විතර කලින් සිලබස් එකේ ඉවර වීමක් වෙනවා. හරි ඔක්තෝබර් වලට විභාගෙ ගියොත් ඒ අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. හරි කොහොමත් අවුරුද්දකට මාස 8කට මාස 10කට කලින් 2027 ළමයට පුළුවන් සිලබස් එක ඉවර කරන්න. සරලවම කිව්වොත් 2026 ළමයි විභාගයට යද්දි මේ ප්‍රොජෙක්ට් එකේ සිලබස් එක කවර් වෙනවා. ඔයාලගේ එක්සෑම් එක මාස එක දෙකක් එහා මෙහා වෙලා චුට්ටක් එහෙම ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. එතකොට 2026 ළමයි එක්සෑම් එකට යද්දි ඔයාට 2027 ළමයට පුළුවන් වෙනවා මේකේ සිලබස් එක කවර් කරගන්න. එතකොට මේක කා සඳහාද 2027 ළමයට සිලබස් එක ඉක්මනට කවර් කරගන්න ඕන ළමයෙක්ට මේක සුදුසුයි ටිකක් කැප වෙන්න වෙනවා. ඊළඟට 2026 එක්සෑම් ලියන මුල ඉඳන් දැන් අපේ පන්ති යන ළමයෙක් නම් එයා මේකට එන්න ඕනේ නෑනේ. ඒකේ අපි ඔක්කොම කවර් කරනවානේ. හැබැයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති 2026 එක්සෑම් ලියන ඒ වෙද්දී සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරගන්න ඕන මුල ඉඳන් පටන් අරගෙන වැඩ ඉවර කරගන්න ඕන ළමයෙක් ඉන්නවා නම් අන්න එයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම සරලව ගත්තොත් අනාගෙන ඉන්න අයට මේ වෙද්දී IT අනාගෙන ඉන්න අයට. එහෙනම් දෙවෙනි කාණ්ඩය තමයි 2026 එක්සෑම් ලියන මුල ඉඳන් පටන් අරගෙන සියල්ල අවසන් කරගන්න කැමති අයට. කොටස් දෙක පැහැදිලිනේ. 2027 විභාගෙ ලියන්න අපේක්ෂිත මේ පාර ඕල ලියපු ළමයිට මේකට එන්න පුළුවන්. එයාලට පුළුවන් වෙනවා මාස 8කට මාස 10කට විතර කලින් එයාගේ එක්සෑම් එකට මාස 8කට 10කට විතර කලින් සිලබස් එක ඉවර කරගන්න. ඊළඟට 2026 ලියන ළමයෙක් නම් අලුතෙන් එන ළමයෙක්ට පුළුවන් මේකට සම්බන්ධ වෙලා එයාලගේ එක්සෑම් එක වෙද්දිම මේකේ සම්පූර්ණ කොටස් ටික අපි කරලා දෙනවා. පාඩම් 13ම 2011 ඉඳන් 2024 වෙනකන් සම්පූර්ණ පාස් පේපර්ස් ටික 24 නෙමෙයි 25 වෙනකම්ම පාස් පේපර්ස් ටික ඔක්කොම ටික කරනවා. එහෙනම් ඔන්න ඔය කොටස් දෙකට තමයි මේක ඉතාමත් වැදගත් වෙන්නේ. හරි. ඒක සඳහාදනේ ඊළඟට මේකෙදි මොනවද කරන්නේ? හරි. මොනවද අපි මේකෙදි කරන්නේ? හරි. මෙච්චරයි. මේකෙදි අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික තමයි අපි හරියට ටාගට් එකට කියනවා ටාගට් එකට කරනවා. මොනවද? පාඩම් 13ටම අදාළ තියරි කව වෙනවා. ඔයාලා විෂය නිර්දේශයේ පාඩම් 13ක් තියෙනවා. පාඩම් 13ටම අදාළ සම්පූර්ණ සිද්ධාන්ත කව වෙනවා මේ මාස 18 ඇතුළත. ඒ කියන්නේ 2026 ළමයි විභාග ලියන්න යද්දි 2027 ළමයිටත් පුළුවන් වෙනවා ඕනනම් විභාග ලියන්න. නැත්තම්
තව ටිකක් කල් යද්දි පේපර්ස් ටිකක් කරලා මොඩල් පේපර්ස් ටිකක් කරලා අපේ රිවිෂන් එකට ඇවිල්ලා තව හොඳට මේ කොන්ෆිඩන්ස් එකේ එක්සෑම් එකට යන්න පුළුවන් වෙනවා. ඊළඟට 2011 ඉඳන් ඒ තියරි ටිකනේ පුතේ තියරි ටික කරාට විභාගෙන් එකක් ගන්න බෑනේ මොකද තියරි හැම ළමයෙක්ම ඉගෙනගෙන යනවා. තියරි හොඳට ඉගෙන ගත්තා කියලා බෑ. ඒ තියරි ඇප්ලයි වෙන විදිහ ඉගෙන ගන්න පේපර්ස් වලින්. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී ඔයාලට 2011 ඉඳන් ඔයාලගේ විභාගයේ ඒ කියන්නේ A level ICT පළවෙනි විභාගේ ලංකාවේ තියෙන 2011 නේ. 2011 ඉඳන් 2025 වෙනකන් තියෙන සම්පූර්ණ පාස් පේපර්ස් ටික. ඔක්කොම පාස් පේපර්ස් ටික එකක් නෑ අර සිද්ධ ඔක්කොම ටික අපි ඩිස්කස් කරනවා. ඒකෙදි මේ දාලා තිනවා පැහැදිලිවම MCQ ටික. ඒතර සාමාන්‍යයෙන් අවුරුදු 14ක 15ක විතර MCQ ඒ කියන්නේ 750ක් විතර මේකේ සාකච්ඡා වෙනවා. ඒ කියන්නේ අපි තියරි උගන්වද්දි කරන යම් යම් ගණන් වලට අමතරව එසේ ප්‍රශ්න තියෙනවා එක පේපර් එකකට 6ක්. ඒතර 6 වැඩි කිරීම 15 වගේ ප්‍රමාණයක් මේකදී එසේ ප්‍රශ්න සාකච්ඡා වෙනවා අපි අමතර කරන ඒවාට අමතරව. ස්ට්‍රක්චර්ඩ් තියෙනවා එක පේපර් එකකට 4ක්. ස්ට්‍රක්චර්ඩ් එසේ ඒකේ 4 වරක් 15. ඒ කියන්නේ දල වශයෙන් 60ක් විතර මේකෙදී ඔක්කොම ටික කව වෙනවා. සම්පූර්ණ පාස් පේපර්ස් ටික 2011 ඉඳන් 2025 වෙනකන් තියෙන ඔක්කොම පේපර්ස් ටික ලස්සනට සාකච්ඡා කරනවා තියරි කරලා ඉවර වෙලා. හැම පාඩමක්ම අවසානයේදී ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ඔක්කොම කරලා තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ. හරි? එතකොට නැවතත් මේ ප්‍රොජෙක්ට් එකේ නම The Last Chance මෙන්න මේ නම්බර්ස් දෙකට තමයි ඔයාලා WhatsApp කරන්න ඕනේ. පැහැදිලිද? මොනවද ඔයාලා මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙනවා නම් WhatsApp කරන්න ඕනේ කියලා මම මේක අවසානයේදී කියන්නම්. හරියට අහගෙන ඉන්න ඔයා 2026 2027 new project එහෙම නැත්නම් The Last Chance කියලා WhatsApp message එකක් දාන්න අපි ඔයාලට ඊටු details ටික එවන්නම් මේක කොහොමද වෙන්නේ ගෙවීම් කටයුතු කරන්න පුළුවන් කොහොමද ඒ සියල්ල විස්තර කරන්නම්. මේකෙදිත් මම ඔයාලට මේකට අය කරන ගණන් ටික කියනවා. නමුත් ඔයාලට තව විස්තර ඕන නම් WhatsApp message එකක් දාලා ඔයාලට ඒකට දාලා group එකට join වෙලා දැනගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? 2027 ළමයට මේකට එන්න පුළුවන් 26 ළමයට මේකට එන්න පුළුවන් 27 ළමයට පුළුවන් මාස 8කට 10කට කලින් සිලබස් එක ඉවර කරගන්න 26 අනාගත ළමයට පුළුවන් මුලින්දන් පටන් අරගෙන යාගේ විභාගෙ වෙද්දී සිලබස් එක ආවරණය කරගන්න. සම්පූර්ණ පාඩම් 13ම ආවරණය වෙනවා 2011 ඉඳන් 2025 වෙනකන් තියෙන පාස් පේපර්ස් ඔක්කොම ටික සාකච්ඡා වෙනවා. හරි? ප්‍රොජෙක්ට් එකේ නම The Last Chance. ඊළඟට පුතේ හරි දැන් 2027 ළමයට මේකට එන්න ටිකක් බයක් එන්න පුළුවන්. එච්චර වැඩ කරන්න බෑස. හරිද? ටිකක් මහන්සි වෙන්න බෑ. මේකට එනවා නම් අනිවාර්යයෙන්ම පැය 30ක්වත් මාසෙට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට එනවා නම් මේ ඉක්මනට සිලබස් එක ඉවර කරන ප්‍රොජෙක්ට් එකට එනවා නම් මාසෙට ඒක දවසක් කර දවසක් වා පැය දෙකක්වත් වෙන් කරන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට. එහෙම බැයි නම් එහෙම කම්මැලි නම් හරි? හරි. අපේ තියෙනවා වෙනම සාමාන්‍ය පන්තියක්. ඒ පන්තියට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මට මැසේජ් එක දාද්දි සර් අපේ සිලබස් එක ඉවර වේලාසන ඉවර කරන එකට නෙමෙයි නෝමල් එකට මම එනවා කියලා මැසේජ් එකක් දාන්න. එතකොට ඒ වැඩෙත් අපි යනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් ලස්සනටම සිලබස් එක ඒක විභාගෙ වෙද්දි තමයි ඉවර වෙන්නේ. ඒක මාස 8කට 10කට කලින් සිලබස් එක ඉවර වෙන්නේ නැහැ. ඒක විභාගෙ වෙද්දි ලස්සනට ඉවර වෙලා පාස් පේපර්ස් ටිකක් කරලා ඒක කම්ප්ලීට් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඒකට මම වෙනම දැනුවත් කිරීමක් අවශ්‍ය නැහැ. ඒක අවශ්‍යයි ඒක කියන්නේ. මේ පන්තිය අපි ඒ විදිහට යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔයා මැසේජ් එක දාද්දි මම අහනවා ඔයාගේ ඔයාට ඕනේ සිලබස් එක ඉක්මනට ඉවර කරන ප්‍රොජෙක්ට් එකද? එහෙම නැත්නම් හරියටම සාමාන්‍ය විභාගෙට මාසයක් දෙකක් තියලා කොහොමත් අපේ නෝමල් පන්තියක උනත් විභාගෙට මාසයක් දෙකක් කියලා සිලබස් එක කව වෙනවා. මේ පාර විභාගේ ලියන්න ඉන්න අයට අපි මේ වෙද්දි සිලබස් එක ඉවර කරලා ඉවරයි අපේ ඔන්ලයින් එකේ. ඒ නිසා ඒ වගේ දැනුවත් කිරීම සිද්ධ වෙනවා. හරි. මගේ ෆිසිකල් පන්ති තියෙන ටවුන් දෙකක් මම මේකෙදි කියන්නම්. ෆිසිකල් පන්ති තියෙන්නේ කුරුණෑගල නිව් ලෙක්සිකෝන් ආයතනයේ අපේ එක ෆිසිකල් පන්තියක් පටන් ගන්නවා. අනික CCJ එකේ අපේ අලුත් CCJ එකේ ගම්පහ CCJ ආයතනයේ තව පන්තියක් පටන් ගන්නවා. එතකොට ෆිසිකල් පන්ති ඕන ළමයෙක් ඉන්නවා නම් ඒ ටවුන් වලට කුරුණෑගලට හෝ ගම්පහට ළඟ ළමයි ඉන්නවා නම් චුට්ටක් මට WhatsApp message එකක් දාන්න. එතකොට පුතේ මේ අපේ මේ ඉක්මනට සිලබස් එක ඉවරන මේ The Last Chance කියන ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ ෆී එක මෙහෙමයි ඔයාලට ගෙවීම් කරන්න පුළුවන්. මාස 18යිනේ ඔයාලට තියෙන්නේ. ඔයාලට පුළුවන් මාසෙකට රුපියල් 2400 ගාන. 2000 මේ ප්‍රොජෙක්ට් එක ළමයි මාර වටිනවා. රුපියල් 2400ක් කියන්නේ ඔයාලට සාමාන්‍ය පන්තියක ෆිසිකල් පන්තියකට ගියත් කොහොම ගියත් ඔය වගේ ගාණක් තමයි යන්නේ. මීට වඩා වැඩි මිසක් අඩු නැහැ. හරි? මොකද මේකෙදි ලොකු වගකීමක් තියෙනවා. අපි මාස 18ක් ඇතුළත පාඩම් 13ම කවර් කරන්න ඕනේ. පාස් පේපර්ස් ඔක්කොම කරන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රොමිස් එක. ඊට අමතරව වැඩ වෙනවා. හැබැයි මිනිමම් වැඩ ටික තමයි ඒක. ඒක අපි කරේ නැත්නම් ඔයාලට පුළුවන් අපිට ඒ සම්බන්ධව දැනුවත් කිරීම කරලා අපිට කම්ප්ලේන් එකක් වුණත් කරන්න. හරි. එතකොට මාසෙට 2400 ගාන ඔයාලට මාස 18 ගෙවාගෙන යන්න පුළුවන්.
හරි මම චුට්ටක් මේකේ ගණන් මිනුනුත් දාලා තිනවා අපි ඩිස්කවුන්ට්ස් දෙනවා ළමයි එකපාරට එහෙම ගෙවන ළමයිට. ඒ නිසා වට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. වට විභාගෙට 2026 ළමයිට අනිවාර්යෙන් මාස 18යි තියෙන්නේ. මේ මාස 18 ඇතුළත මෙයා විභාගේ කරන්න ඕනේ. එතකොට 2400 ගානේ මන්ත්ලි පේමන්ට් එකක් කරගෙන යන්න පුළුවන්. ඒකෙදි මාස ගානේ ගෙවාගෙන මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට 2400 ගානේ මාස 18ක් ගෙවුවොත් එයාට ලොකු ගාණක් යනවා. ලොකු ගාණක් මේක ඇත්තටම ඔයාලා දෙමාපියෝ ඔයාලට මාර වියදමක් කරන්නේ. හරි? හැබැයි මේ කැපවීමට අපිටත් ලොකු කැපකිරීමක් කරනවා අපි ලොකු වියදමක් අපිට යනවා ලොකු මහන්සියක් දරනවා ඒකට මේ මුදල ගන්නත් ඕනේ. එතකොට 2400 ගානේ ඔයාලට මාස 18ක් ගෙවාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට 43200ක් යනවා වැඩි කරලා බලන්න වැරදිද දන්නේ නැහැ. හරි 2400 ගානේ මාස 18ක් ගෙවුවොත් 43200ක් යනවා. එහෙම යන්න පුළුවන් ඔයාලා සාමාන්‍යයෙන් එහෙමනේ ගෙවාගෙන යන්නේ. එහෙම නැත්නම් ෆුල් පේමන්ට් කරොත් ඔන්න පුතේ මේක දෙමාපියන්ට සහනයක් චුට්ටක් හරි කැපකිරීමක් කරලා ඔයාලට මාස 18ටම එකපාර ගෙවන්න පුළුවන්. ඒකෙදි 50% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒතර ඔයාලට යන්නේ මාස ගානේ ගෙවාගෙන යන මුදලෙන් හරියටම භාගයයි. එතකොට 43200 දෙකෙන් බෙදුවාම 21600යි යන්නේ. ඒතර ඔයාලට පුළුවන් 21600ක් පේ කරලා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ආයෙ ගෙවීමක් නැහැ. පාඩම් 13ම කවර් කරලා දෙනවා. පාස් පේපර්ස් ටික ඔක්කොම කරනවා. 2027 ළමයිට මාස 10කට කලින් සිලබස් එක ඉවර වෙනවා. 26 ළමයිට හරියටම විභාග වෙද්දී සිලබස් එක ඉවර වෙනවා. එතකොට 27 ළමයිට පුළුවන් අපේ ඉවරයිනේ වැඩේ. එතකොට අපේ මොඩල් පේපර් ක්ලාස් එකට රිවිෂන් එකට ඇවිල්ලා සුළු පේමන්ට් එකකින් ඉතුරු ටික කරගෙන යන්න ඒක රිෆ්‍රෙෂ් කර කර ඉන්න. එතකොට අවුලක් නැහැ. ෆුල් පේමන්ට් එහෙනම් මාස ගාන ගෙවනවා 2400 ගානේ මාස 18යි. එතකොට එහෙම ගියොත් 43200ක් යනවා. නමුත් එකපාර ගෙවනවා නම් ඔයාට යන්නේ හරියටම භාගයයි. ඒ කියන්නේ ඇත්තටම මාසෙකට රුපියල් 1000 ගාන දැම්මත් 18 10යිනේ යන්නේ. රුපියල් මම ගණන් හදලා බැලුවේ නෑ රුපියල් 1200ක් 1300ක් වගේ තමයි මාසෙට යනවා එකපාර ගෙවනවා නම්. එතකොට යන්නේ ඔයාට හරියටම 21600යි 50% ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒක අපිටත් හොඳයි ඔයාටත් හොඳයි. ඒතර මට තියෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න ඒ ළමයාට පුළුවන් අමාරු පාඩමක් වේලාසන උනත් අරන් බලන්න. අන්න ඒක තමයි එකපාර පේමන්ට් එක කරන්න තියෙන එකේ chance එක. එකපාර පේමන්ට් එකක් කරාම හිතන්නකො ඉස්කෝලේ පාඩමක් ඉදිරියෙන් යනවා කියලා ඒ ළමයාට පුළුවන් වෙනවා ඒ අපිට අපි නොකරන පාඩමක් විභාගේ කරනවා මේ වගේ ඉස්කෝලේ කරනවා පාසලේ කරනවා පාසලේ නොකරන පාඩමක් අපි කරනවා වෙන්න පුළුවන් මුලදී අන්තිමට අපි ඔක්කොම කරනවා එතකොට එක්සෑම්ස් වලට ඒක එන නිසා ටර්ම් ටෙස්ට් වලට එයාට පුළුවන් වෙනවා එකපාර ගෙවන ළමයාට ඒ ඕනම පාඩමක් අග පාඩමක් වුණත් එයාගේ ධාරිතාව යන ඕනම වෙලාවක බලන්න ඒක මාර chance එකක් 26 ළමයිටත් ඒක chance එකක් නේ ඒතර එයාට පුළුවන් ටක් ගාලා එකපාර පේමන්ට් එක කරාම යාට ඕන තැනින් යාට බැරි පාඩම් එක එක්කෙනාට බැරි පාඩම් වෙනස්නේ අරගෙන බලන්න. ඒක ටිකක් මාර වටිනවා. එතකොට රෙකෝඩින් වලට අමතරව අපි ලයිව් ක්ලාස් ගොඩක් යනවා. ඒ ලයිව් ක්ලාස් වලදී අපි මේක ෂෝට් නෝට් කරනවා, තියරි මතක් කරනවා, වැඩ ගොඩක් යනවා. එතකොට වීඩියෝසුත් අපි දෙනවා. හරි. ඊට පස්සේ එහෙමත් බැයි නම් දැන් එකපාර ගෙවන්න ටිකක් අමාරුයි. 21600ක් හොයාගන්න අමාරුයි. මාසේ ගානේ ගෙවාගෙන යන එකත් ඉතින් ලොකු ගාණක් යනවා. ලොකු ගාණකුත් නෙමෙයි මේක. නමුත් යම් ගාණක් යනවා. අපිට බැයිද වෙන මොකක් හරි ඔප්ෂන් එකක් දෙන්න නිකන් පේමන්ට්ස් කිහිපයකට වගේ ගෙවන්න. ආයෙකටත් chance එකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් වෙනවා 5000 ගානේ වාරික 5කින් ගෙවලා ඉවර කරන්න. ඒ කියන්නේ මාසේ ගානේ මේ මාසේ 5000යි ඊළඟ මාසේ 5000යි ඊළඟ මාසේ 5000යි ඒ විදිහට මාසේ ගානේ 5000 ගානේ ගෙවලා මාස 5කින් ඉවර කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඉතුරු ඔක්කොම ටික ආයෙ ගෙවීමක් නැහැ. එතකොට මාසෙට 5000 ගානේ මාස 5ක් ගෙවුවොත් ඔයාට යන්නේ රුපියල් 25000යි. ඒකෙදිත් අර මාසේ ගානේ ගෙවාගෙන ගියොත් 2400 ගානේ 43200ක් යනවා. හැබැයි මාසෙට 5000 ගානේ වාරික 5කින් ගෙවුවොත් 25000යි යන්නේ. එතනත් ලොකු ඩිස්කවුන්ට් එකක් ඔයාට ලැබිලා තියෙනවා. මං කියන දේ තේරෙනවා ඇති කියලා හිතනවා. ගැටලුවක් තියෙනවනම් මට WhatsApp message එකක් දාන්න. ඕක තමයි ඔය ප්‍රොජෙක්ට් එකට ගෙවන්න තියෙන විදිය. අපි මේකෙදි අනිවාර්යයෙන්ම සිලබස් එකේ පාඩම් 13 කව වෙනවා. ඔයාගේ ස්පීඩ් එකට ඔයාට ඉක්මනට උනත් මේක ඉවර කරගන්න පුළුවන් ඔප්ෂන්ස් අපි හදලා දීලා තියෙනවා. හරි. එහෙම නැතුව ඔය එකකටවත් එන්නේ නැහැ. සර් මම 2027 ළමෙක්. මට එහෙම ඉක්මනට සිලබස් එක ඉවර කරගන්න අවශ්‍ය නැහැ. එච්චර වැඩ කරන්න මට කම්මැලි. නමුත් මට සිලබස් එක ඉවර කරගෙන ඒකක් ගන්න ඕනේ. එහෙම ළමෙක්ට පුළුවන් අපේ සාමාන්‍ය පන්ති ගාස්තු ගෙවන සාමාන්‍ය පන්තියට ඇවිල්ලා විභාගෙ වෙද්දි විභාගෙට මාස 2කට 3කට කලින් අනිවාර්යෙන් සිලබස් එක ඉවර කරනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඒතර ඒකේ පන්ති ගාස්තු වෙන්නේ. ඒතර අර එකකටවත් එන්න ඕනේ නැහැ. ඒකෙත් මම පාඩම් 13ම කරනවා. සම්පූර්ණ පාස් පේපර්ස් ටික කරනවා. ආය අමතරව කිසිම ගෙවීමක් නැහැ. අපේ මොඩල් පේපර් ක්ලාස් එකක් ඉස්සරහට පටන් ගන්නවා. ඒකට තමයි ඔයාලා සුළු මුදලක් ගෙවනවා නම් ගෙවන්න වෙන්නේ. මේ මොඩල් පේපර් ක්ලාස් එක එක වෙනම ක්ලාස් එකක්. මේකේ සම්පූර්ණ තියරි ටික සම්පූර්ණ පාස් පේපර්ස් ටික කරනවා. හරි. එතකොට මන්ත්ලි 2027 ළමයිට මේක 26 ළමයිට මන්ත්ලි ගෙවන ක්ලාස් එකක් දැන් කරාට සිලබස් ඉවර කරන්න අමාරුයි. ඒ නිසා මේ ෆුල් ප්‍රොජෙක්ට් එක ඉන්න. හරි.
එහෙම නැත්නම් ඔයාට මේ මොකක්වත් නැතුව ඔයාට කැමති තැන් වලින් පාඩම් අරගෙන අපේ බලන්න පුළුවන් site එකෙන් ඒකත් ඕකේ. ඒ කියන්නේ මෙහෙම ඕනේ නැහැ සර් මට මේ පාඩම දෙන්න මේ පාඩම දෙන්න මේ පාඩම දෙන්න කියලා ඔයාට ඕන පාඩම විතරක් වුණොත් අරගෙන බලන්න options අපේ තියෙනවා. අපි මේ හදන්නේ සම්පූර්ණ මුල ඉඳන් සියල්ල කවර් කරන වැඩක්. හරි එතකොට සාමාන්‍ය පන්තියට ආවොත් ඒ කියන්නේ එහෙම වේලාසන ඉවර කරගන්න අවශ්‍ය නැහැ. මං සර් සාමාන්‍ය පන්තියට එන්න මට 2027 විභාගෙ වෙද්දිම මට එක්සෑම් ඉවර කරගත්තා නම් ඇති කියන ළමයිට සාමාන්‍ය පන්තියට එන්න පුළුවන්. ඒකේ පන්ති ගාස්තුව 2500යි වෙන්නේ. මාසෙට 2500 ගාන ගෙවාගෙන යන්න පුළුවන්. අවුලක් නැහැ. ඒකත් සාමාන්‍ය පන්තියක්. හරි. එහෙනම් මෙන්න ෆෝන් නම්බර් එක. පැහැදිලිනේ? රයිට්. ඊළඟට ඔච්චරයි. හරි. ඊළඟට පුතේ ඔන්න ඊළඟ වැදගත්ම දේ. දැන් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? හරි. මෙච්චරයි කතාව. ඔයාලා මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්න ඕනේ නම් 0.77යි 6යි 40යි 40යි 50ට හෝ 0.7යි 0යි 11යි 63යි 63යි 2 කියන නම්බර් එකට ඔයාලගේ එක්සෑම් ලියන ඉයර් එක දාලා දැන් මේක 26 ළමයෙක් වෙන්න පුළුවන් 2027 ළමයෙක් වෙන්න පුළුවන්. ඔයා එක්සෑම් එක ලියන්නේ 2026 නම් 2026 කියලා දාලා 2027 නම් 2027 කියලා දාලා හරි ඊට පස්සේ the last chance අපේ ප්‍රොජෙක්ට් එකේ නම දාන්න. එතකොට තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක මොනවද කරන්න කියලා අපි කිව්ව දේවල් අපිට රෙකග්නයිස් කරගන්න පුළුවන්. හරි ඔයාගේ එක්සෑම් ලියන වර්ෂය දාන්න දෙකම දාන්න එපා. එක්සෑම් ලියන වර්ෂය දාන්න කොහොම දැම්මත් කමක් නැහැ. ඉතින් අපි මේක ඉවර කරනවානේ. හරි එක්සෑම් ලියන වර්ෂය දාලා the last chance කියලා මැසේජ් එකක් අපේ මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට දාන්න. මෙන්න මේකට WhatsApp මැසේජ් එක දානවා නම් හොඳයි. මොකද මේකේ මැසේජ් ඉක්මනට බැලෙනවා. ටික දවස් දෙක තුනක් ගිහිලා තමයි මේකේ මැසේජ් බැලෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට මැසේජ් එක දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පැහැදිලිද? ඕක තමයි ප්‍රොජෙක්ට් එක. ඕකෙන් සම්පූර්ණ වැඩ ටික ඉවර වෙනවා 2026 ළමයිගේ විභාගෙ වෙද්දී 27 ළමයිට මාස 10කට විතර කලින්. ඒතර 27 ළමයිට මේකට එන්න බැයි නම් අපේ සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකට එන්න පුළුවන්. සාමාන්‍ය හැම ගුරුවරයෙක්ම කරන මෙතඩ් එකට අපි යන පන්තියකුත් තියෙනවා. එහෙමත් කැමති නැත්නම් ඔයාට ඕන පාඩමක් වෙනම අරගෙන ඒ කැමති පාඩම විතරක් පර්චේස් කරලා බලන්න පුළුවන් ඉඩ තියෙනවා. හරි. ඒතර අපි මේකේ ලයිව් ක්ලාස් යනවා. ඒ ලයිව් ක්ලාස් යන දින ඔයාලා මැසේජ් එකක් දැම්මහම අපි ඔයාලට දැනුවත් කරනවා. ලයිව් ක්ලාස් මේ දිනවල යන්නේ කියලා. ඒතර ඔයාලා ලයිව් ක්ලාස් ආවා. සමහර අයට එන්න පුළුවන් වෙනවා, සමහර අයට එන්න බැරි වෙනවා. කරන්ට් ප්‍රශ්න තියෙනවා. හරි පවර් කට්ස් එනවා. එතකොට වෙන වෙන වැඩවලට යනවා. හරි. එතකොට ඒ නිසා ඒ ෂෙඩියුල් එකට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපිටත් සමහරවිට ඒ ෂෙඩියුල් එකට නැතුව අතරේක පන්තියක් දාන්න සිද්ධ වෙනවා ඔන්ලයින් එකේ එහෙමනේ. ඒතර ඒකට ඔයාට එන්න බැරි වෙනවා. අපි ෂෙඩියුල් එක පැන්න නිසා. හරි. එතකොට ඔයාට ඒ ලයිව් එක මිස් වුණොත් අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ටම හැම රෙකෝඩින් එකක්ම දෙනවා. අපි වේලාසනම පාඩම් ටික දෙනවා ළමයි. එතකොට ඔයාට ඕන නම් ලයිව් වෙන්න නැතුව රෙකෝඩින් ටික බලන්න පුළුවන්. නැත්නම් ලයිව් එකෙන් කරගෙන යන්නත් පුළුවන්. එහෙම ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම එකම අනිවාර්යයෙන්ම රෙකෝඩින්ග්ස් දෙනවා. හැම එකම අනිවාර්යෙන් වීඩියෝස් ටික රෙකෝඩින් ටික දෙනවා. ඔයාට ඕනම වෙලාවක බලලා ඒ යම් කිසි මාසෙට අදාළව ලෙසන්ස් ටිකේ මාසෙ ඇතුළත ඕනම වෙලාවක බලලා ඔයාට සිලබස් එක කවර් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් බල ඉන්න එපා. දන්න යාළුවන්ට ෂෙයා කරන්න. අපි අලුත් ළමයි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව තව විශේෂ දැනුවත් කිරීමක් කරනවා. හරි. ඔයාලට තාක්ෂණ වේදය කරන ළමයෙක් ඉන්නවනම් මේ අන්තිම ටිකත් වැදගත්. තාක්ෂණ වේදය කරන ළමයෙක් ඉන්නවනම් ඔයාලගේ SFT විෂය තියෙනවනේ. මෙන්න මේ SFT විෂයට අදාළ සියලු સિદ્ધාන්ත ටික SFT විෂයට අදාළ සියලු સિદ્ધාන්ත ටික මගේ A level ICT පන්ති එන ළමයින්ට මම ඔයාලට කරලා දෙනවා. සහ මගේ තව ගුරුවරයෙක් මේකට සම්බන්ධ වෙනවා. හරි. මම ඔයාලට IT තමයි මගේ විෂය. නමුත් SFT විෂය මට උගන්වන්න පුළුවන්. හරි. මම මැත්ස් කරපු නිසා. පැහැදිලිද? ඒ නිසා මම ඒකත් මම ඔයාලට සම්පූර්ණ SFT වල තියෙන පාඩම් ටික, මැත්ස් පාඩම් ටික, ෆිසික්ස් පාඩම් ටික, හරි. ඊට අමතරව IT පාඩම් ටික ගොඩාක් තියෙනවනේ වලනේ. ඒ ඔක්කොම ටික මම ඔයාලට නොමිලේ කරලා දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. පැහැදිලිද? කිසිම මුදලක් අය කිරීමක් නැහැ. ඒ මේ මගේ පන්ති එන ළමයිට, මගේ ICT පන්ති එන ළමයිට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට SFT විෂය ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔයාලා යන පන්තියකට යන්න. නමුත් මම ඔයාලට දුප්පත් ළමයෙක්ට මේක ලොකු හෙල්ප් එකක් එයි. හරි. දුප්පත් ළමයෙක්ට පන්ති යන්න නැති ළමයි ඉන්නවා, සල්ලි නැතුව සල්ලි හොයාගන්න බැරි ළමයි ඉන්නවා. එයාලට මේක ලොකු සහනයක් වෙයි. හරිද? ඒ නිසා ඒකටත් මම වෙනම දිනයක් වෙන් කරලා ඔයාලට වෙනම SFT පන්තියක් කරනවා.
මුල ඉඳන් ඒක නම් පුතේ විභාග වෙනකන් යයි. ඒක මං හිමීට කරන්නේ ලස්සනට ඉක්මනට ඒක කරන්න තරම් කාලයක් දෙන්න බැරි නිසා මම IT වලට ලොකු කාලයක් දෙන්න බෑ. ඒ නිසා ඒකටත් මම ලොකු කාලයක් දෙනවා. නැත්තේ නෑ. නමුත් අර ඒක එච්චර ඉක්මනට ඉවර කරලා දෙන්න බෑ සිලබස් එක. මං වාට ඒක විභාගයට කලින් අනිත් ගුරුරු කරන විදියට සම්පූර්ණ සිලබස් එක ඒක ඉවර කරලා දෙන්නම්. අපේ ICTN ළමයිට තමයි මේ සෙප්ටි ක්ලාස් එක නොමිලේ දෙන්නේ, පිට අයට දෙන්නේ නෑ. හරි, මොකද අපි වෙනුවෙන් එන ළමයිට වෙනත් ලොකු chance එකක් ඔන්න ඔතනදී ලැබෙනවා. එහෙනම් මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔයාලා මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට ඔයාලා WhatsApp message එකක් දාන්න. එහෙනම් පුතේ ඔච්චරයි මට කියන්න දෙන්නේ. ලොකු දැනුවත් කිරීමක් මම ඊට වඩා අඩු කාලයකින් දැනුවත් කරන්න ආවේ. නමුත් මට වඩා පැහැදිලි කරන්න ඕන වුණා මේ දේ හරියට ඔයාගේ ඔළුවට යන්න. මහන්සි වෙන්න පුළුවන්, කැප වෙන්න පුළුවන්, පිළිවෙලට නෝට් ටික ලියාගෙන මහන්සි වෙලා දවසට පැයකමාරක් දෙකක් මහන්සි වෙලා අඩු ගන්න දවසක් කර දවසක්වත් පැය දෙකක් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් හැම ළමයෙක්ටම මේක අතිසාර්ථක පන්තියක් වෙයි. වැඩ කරන්න නැති ළමයි මේකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම නැතුව බෑ මේ වැඩේ කරන්න. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් මොකද කරන්න ඕනේ? WhatsApp message එකක් දාන්න ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ නම දාලා. හරි එහෙනම් goodbye. තෙරුවන් සරණයි.